ඔක්කොම දීලා ඊයේ මැඩම් එන්නේ ඉතින් කෑම් බෙදන්නේ ඒකේ වාහනයක් ඔක්කොම ගාගෙන පිස්සු කිල්ල දැන් මේ සුලි කුණාටුව නම දීපකම් බලන්නකො දිට්ටා. අපි බෞද්ධ විදියට දිට්ටා කියන කතන්දරෙත් එක තව කැලලක් එකතු කරනවා දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියලා. ඒ නිසා Taman තල වපුරලා වෙන මොනවත් බලාපොරොත්තු වෙන එකේ ප්‍රශ්නේ මේ දිට්ඨ ධම්ම වේදනීය කර්මයට Taman මූණ දෙන ගමන් Taman හරි කෙරුම කියන එක නම් අමතක කර යුතුම වෙනවා. මූට පෙරසිටමෝල්ද බං? නොවැම්බර් 12 වෙනිදා මොකක්ද ආපු වෝනින් එක? කවුද කිව්වේ? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මොකද මේ ආපු වෝනින් එක කියලා මෙතන කියන්නට ඕන. මම සභාගත කරනවා මේ දෙරණ නාලිකාවේ නොවැම්බර් 12 වෙනිදා සිදුවෙච්ච සාකච්ඡාව. මේ කියන මාධ්‍ය සාකච්ඡාව මාධ්‍යවේදියෙක් අහන ප්‍රශ්නයකට දෙන උත්තරය මේකේ කොහොමද වෝනින් එක තියෙන්නේ කියලා මම හිතන්නේ මේ කියපු කාරණේ. විශේෂයෙන් දිලීප් ජයවීර මන්ත්‍රීතුමා අපිට ප්‍රකාශ කරන්න පැහැදිලි කරලා කියන්න. එච්චරයි මම මේ ගැන කතා කරන්නේ. මේක ඉතාම කැත දේශපාලනයක් සභාපතිතුමනි. ඉතාම කැත දේශපාලනයක් විපක්ෂය විසින් කරනවා. ජනතාව වෙසෙනටපත් වෙලා ඉන්නකොට මිනීමතින් දේශපාලනය කරනවා. බරපතල චෝදනාවක් නේ. මේ විශාල චෝදනාවක් නේ මේ කරන්නේ. තත්ත්වපාලක කියන්නකො ඔබතුමා. මයික් එක දීලා තියෙන්නේ. ගරු මූලාශ්‍රාවට මන්ත්‍රීතුමියනි. මන්ත්‍රීතුමනි මේ මන්ත්‍රීතුමිය ඔන්න ඕක තමයි දුෂ්ට දේශපාලනය කියන්නේ. මේ දුෂ්ට දේශපාලනේ ගත ප්‍රවේශයම දුෂ්ටයිනේ. දැන් ඔබතුමා කියපු දේ වැරදි නම් වැරදි කියන්නේ හරි නම් හරි කියන්නේ. කොහොමද මම ඇවිල්ලා මේ දෙරණ නිවුස් කියන කෙනෙක්ද? මම දෙරණ නිවුස් කියන කෙනාද? ඔබතුමා එක ප්‍රතික්ෂේප කරනවනේ. මේ මූලාශ්‍රාව මන්ත්‍රීතුමනි මම හරි මන්ත්‍රීතුමිය පොඩක් අහන්න. A few moments later. විට විශාල සද්දයක් ඇහුණා. ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය ලක්මාලි මන්ත්‍රීවරිය ලක්මාලි හේමචන්ද්‍ර ලක්මාලි මන්ත්‍රීවරිය ලක්මාලි මන්ත්‍රීවරිය ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය ලක්මාලි මන්ත්‍රීවරිය ලක්මාලි මන්ත්‍රීවරිය ඔබතුමාගේ විපක්ෂයේ ප්‍රධානම තර්කය තමයි මේක 12 වෙනිදා දැනුම් දුන්නා කියලා කියන එක. ආණ්ඩු පක්ෂයෙන් අද පැහැදිලි වුන් කියන කාරණාව තමයි අපිට එහෙනම් ඕනම අවස්ථාවක් දෙන්නම් පෙන්වන්න කොහෙද කාලගුණේ අපිට ඉන් රයිටින් ලිඛිතව කොහේ හරි තැනක report එකක් දීලා තියෙනවද මෙන්න මෙහෙම තත්ත්වයක් ඇති වෙනවා කියලා කියන කාරණාව. සහ ඒ කාරණාව හමුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කිසිම අදහසක් පළ කරන්නේ නැහැ. සම්පූර්ණ ඉඩක් දුන්නා මම ඕන තරම් වෙලාව දෙන්නම් අරගෙන කියන්න කවුරු හරි මට පෙන්නන්න බුද්ධේ නම් සඳහන් කළා මම කිව්වා සයිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නවා හර්ෂව ඉන්නවා එතකොට ඔය සියල්ලන්ගේ නම් කියලා කිව්වා මට පුළුවන් නම් පෙන්නන්න 12 වෙනිදා වෙනකොට නිකුත් කරපු නිවැරදි වාර්තාවක්. ඒක රජේ බලා ගන්න. මේකේ පැහැදිලිව තියෙනවා. රටටම බොරු කියනවා මේගොල්ලෝ රටටම බොරු කියනවා බිග් ෆෝකස් වැඩසටහන යටතේ සුලි කුණාටුවට සද්දයකට ඉස්සෙල්ලා කාලගුණ ප්‍රධානියා දෙරණට ඇවිල්ලා කියනවා. හරි මම රජේ බලා ගන්න ඕනේ. යත් එක්ක මෙයා රජයට කිව්වද නැද්ද මේවා කරාද කියලා. එයා ඒක දැනගන්න. හරි ඔබේ කාර්යභාරයක් නෙවෙයි ඒක. අපේ කාර්යභාරයක් නෙවෙයි. ඇත්තද? ඔබතුමා වැඩසටහනේ නම සඳහන් කරපු නිසා මම කියන්නම් එතනට එන මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතුල කරුණානායක මහත්මයා එතුමා කියනවා ස්ටේක් හෝල්ඩර් ඒජන්සි 40ක් විතර ගෙන්නලා ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එක ෆිෂරීස් එක ඉරිගේෂන් එක මහවැලි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් මේ සියලු දෙනා ගෙන්නලා ඔවුන් සාකච්ඡා කරන අන්තිම සාකච්ඡාව. ඔය ඔබතුමා කියන වැඩසටහනට එන්න කලින් අන්තිමට කරන සාකච්ඡාවේ කියන්නේ ඉදිරි මාස 3 තුල එන වර්ෂාපතන. ඒ කියන්නේ මේ දැන් අපි මේ මුහුණ දෙන්න බලාගෙන ඉන්න ඊසාන දිග මෝසම. ඒක ගැන. මේ ඊසාන දිග මෝසම නෙවෙයි. මම හිතන්නේ මේ පැටලීම විපක්ෂය සහ මේ විපක්ෂයේ ඉන්න පක්ෂ සහ මතවාදී මත දරන සියලු දෙනා කරන මේ චෝදනාව BBC කියන එක බොරුවක්ද? 25 වෙනිදා BBC නාලිකාවේ කියනවා මිලිමීටර් 400ට 500ට ලංකාවට වහිනවා කියලා ඉවරලා. හරිද? BBC කියන එකත් බොරුවක්ද? දැන් ඔබතුමාලා කියන්නේ වෙන කතාවක්. පිළිගත හැකි ආයතනයක් නේ. ඒක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුලි කුණාටුව පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීම කරපු 25 වෙනිදා උදෑසන 10 සිට සියලු විධිවිධාන රජයක් හැටියට අරගෙන තියෙනවා. පූර්ව දැනුම් දීම් කරේ නැහැ කියලා පොලිසියත් ඒ වගේම අපේ මහජන නියෝජිත ප්‍රාදේශීය සභාව හරහා ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන විශාල වශයෙන් පිරිස් ඉවත් කරන්නට කටයුතු කරා. අවස්ථා දෙක තුනකදී බොහෝ ප්‍රදේශවල පිරිස් ඉවත් කරා. යම් පිරිසක් ඔවුන්ගේ කැමැත්තෙන් නැති සිටපු බව ඇත්තයි. එහෙත් රජයක් හැටියට ගන්න පුළුවන් සෑම ක්‍රියාමාර්ගයක්ම මේ 25 වෙනිදා උදෑසන 10ට තමයි මේ අනතුරු ඇඟවීම ආවේ. එතෙන් සිට ඒ සියලු රාජ්‍ය ආයතන සක්‍රියව ක්‍රියාත්මක වුණා. වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් කියනවා පහත තියෙන මේ අහවල් ප්‍රදේශවල පහත් බිම් වල වතුර වැඩි වෙයි කියන්නේ. නිසානේ. කවදාද ඔබතුමා මතක තියෙන්නේ? ඒක කියලා තියෙන තුමා 25 ඉතින් මේ කට්ටිය තව තර්කයක් ගෙනාවා. මේක නොවැම්බර් 12 කිව්වලු. මේ විපත එන බව දන්නවලු. ඉතින් මේ විපක්ෂේ රටේ තියෙන අහුමුළු වල තියෙන ඔක්කොම කේලාන් ටික ඔක්කොම සුම්බුන් ටික එකතු කරලා ගොඩ බාන තැනක් තමයි මෙතන පාර්ලිමේන්තුව. ඔක්කොම දන්න මිනිස්සුන්ට මේම 12 මේක කිව්වා නම් මේ අයවැය විවාද කාලේ මේක පාර්ලිමේන්තුවේ කියන්න තිබ්බනේ වගකීමෙන්. මේම ප්‍රශ්නයක් එනවා කියලා. එයාලට දැන්ද පේන්නේ මේක. එහෙනම් මේක ඇත්ත තත්ත්වය ඕන තරම් මාධ්‍යයේ පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් විපක්ෂෙත් වග කියන්න ඕනේ.
මේක දැනගෙන මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කතා කරන වකවානුවක මේ අය විවාදයයි මේක මතු කරන්නේ නැත්තේ විපක්ෂ නායකතුමාලා. අනිත් අය මතු කරන්නේ නැත්තේ දන්නවනම්. හැබැයි ඔබතුමා ඔය අමාත්‍යවරු දරන කාලේ නේද 2017 අර මොකද්ද මේ ඩොප්ලර් රේඩාර එක ආයි පාරක් කරවලා යවන්නේ ඇමරිකාවට. ඩොප්ලර් රේඩාර එක මන්ත්‍රීතුමා ගොංගල ස්ථාපනය කරා නම් මෙවැනි අනතුරු කලින් හඳුනා ගන්න පුළුවන්කම තිබ්බ නේද? ඔව් මම හිතන්නේ ඒක අපේ කාලේ ඉච්චවලක් නෙවෙයි. මම කියන්නේ ඒක කරවලා යවන්න කොහොමද නෑ ඒක හරවලා ඇවි වෙන හේතුවක් නිසා නෙවෙයි. ඒක 2006 තමයි මේක කැබිනට් තීරණය ආවේ. 2011 තමයි මේක ස්ථානගත කරන්නේ. මම තමයි ගොංගල දිනියාය ප්‍රදේශයේ තියෙන කඳු වල ඉහළම තැනක මේක වෙනින්ම පාරක් කරලා තිබයි 2011 ගිනියපු වාහනේ ක්‍රේන් එකයි කඩාවැටලා මේක මම හිතන්නේ ක්‍රියාත්මක කරන්න ගත්තේ පත්. අම්මට දීරි මොනවා කරන්නේ නේද? නෑ ඔය වරක්ම කරන්නේ. මම හිතන්නේ ඒ කාලේ නෑ මම 2017 මම එනකොට මම හිතන්නේ 2018 මම මතුනේ අපි ඔයගෙන් පස්සේ ක්‍රියාත්මක වුණේ නෑ කොහොමද? කොහොමද මේ ප්‍රශ්නේ ඩොප්ලර් එක නෙවෙයි. රටේ ජනතාවගේ සල්ලි වලින් සම්පූර්ණම මුදල ගෙවලා ඇමරිකාවේ එන්ටර්ප්‍රයිසස් ඉලෙක්ට්‍රොනික්ස් කෝපරේෂන් කියලා සමාගමකින් ඩොප්ලර් රේඩාර එකක් මිලදී ගත්තා. ඒක හයි කරන්න ගියේ ගොංගල කන්දේ. ඒත් ඒක හයි කරන්න බැරි වුණා. පටු පාරක් දිගේ දුඹකරකින් අරන් යන්න ගිහිල්ලා කෑලි කඩාගෙන වැටුණා. පස්සේ හෙළි වුණා ඒ ක්‍රියාවලියම කිසිම පිළිවෙලක් නැතුව කරපු දෙයක් කියලා. අඩුව ගානේ මේ වැඩේ කරද්දී ලොග් සටහනක්වත් පවත්වාගෙන ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ කාලෙම විද්වතුන් පෙන්වලා දුන්නා මේක හෙලිකොප්ටරයක් යොදාගෙන ගෙනියන්න තිබුණ එකක් කියලා. දුඹකරයක් ගෙනල්ලා තිබුණේ ඒකට හරියට හෙලිකොප්ටරයක් නැහැ කියලා. විමර්ශන වාර්තාවලට අනුව එදා මේ උපකරණ ගොංගල කන්දේ හයි කරන්න අඩුම තරමේ ගුවන් හමුදාවේ වගකීම යුතු අය එක්ක කතා කරලවත් තිබුණේ නැහැ. අන්තිමට මේ වැඩෙන් රටේ ජනතාවගේ මුදල් රුපියල් මිලියන 400කට වැඩි ප්‍රමාණයක් විනාශ කරලා දැම්මා. 2017 අප්‍රේල් 21 ඩොප්ලර් එකේ කොටස් නැව්ගත කළේ තවත් අමතර රුපියල් මිලියන 5.6ක් වියදම් කරලා. හැබැයි 2014 වෙනකොට ඒක මිලදී ගත්ත සමාගමත් බංකොලොත්. ඇමරිකාවට යවපු ඒවා ආපහු ආවා කියලා කිසිම තොරතුරක් අපිට නම් දැනගන්න නැහැ. ඩොප්ලර් රේඩාර් පද්ධතියට රක්ෂණයක් කරන් තිබුණත් රක්ෂණ සමාගමත් එක්ක ඇති කරගෙන තිබුණු කොන්දේසි වලට නොගැලපීම නිසා කිසිම රක්ෂණ මුදලක් ගන්නත් බැරි වුණා. කොහොම හරි දැන් පළවෙනි එකෙන් සල්ලිත් නැහැ, බඩුත් නැහැ. මේ ව්‍යසනය ඇතුලේ චෝදනාව කරන එක වෙනුවට මේ වැඩේට බහින්න ඕන විපක්ෂයත් එකට. ඒ නිසා දැන් චෝදනාව කර ඉන්න එක වෙනුවට කාලය ආවිලා තියෙන එකට බහින්න. මොකද දැන් ශ්‍රමදාන වැඩ පටන් අරන් තියෙන්නේ. එන්න ශ්‍රමදාන වල ඇති තරම් තියෙනවා වැඩ. යම් බඳින්න වැව් ටික වැව් 640ක් මන්වාදේ බඳින්න තියෙනවා. වේලි කැඩිලා, අමුණු කැඩිලා මිනිස්සුන්ට දැවන්ත විනාශයක් සිද්ධ වෙලා තියෙනවා. ඔබ තෝරාගත් පාර මේ රට ගොඩනැගීමට නම් ඒ පාර ඔබට තවමත් විවෘතයි. ඒ නිසා මේ පාර තෝරාගෙන යද්දී අර ගෙදර නායකයාද කියලා අහනකොට බිත්තිද්දියාද කියලා අහන්න නැති කතා කියන්න එපා. මේ නායකයා මිනිස්සයා කියනවා ගෙදරම ගියා කියලා. මුළු ගේම ගිහින් පිච්චෙත් එක්කද? මොකද? පිච්චෙත් එක්කද? ආයෙතින් අමු ගවය අනිවාර්යයෙන්ම නඩු දානවා. නඩු දාන දවස ඒක කොට උපාය මාර්ගික කටයුතු කරන්න ඕනි. අනිවාර්යයෙන්ම නඩු දානවා. සාක්ෂි ඉදිරිපින් ඉන්නවා. මේ මා ව්‍යසනය අපි දන්නවා පාසු ප්‍රාරය සම්බන්ධයෙන් නොසලකිලියෙන් කටයුතු කළ අයට මුදල් එකතු කරලා වන්දි අරමුදලක් හදලා ඒ වන්දි අරමුදල විපතපත් යායතන බෙදාගෙන පාසු ප්‍රාරයෙන් ඇතිවෙච්ච හානිය වගේ දසදහස් ගුණයක හානියක් මේ ව්‍යසනයේ සිදු වෙලා තියෙනවා. දේපල හානිය පැත්තේ, ජීවිත හානිය පැත්තේ තේමයි වැඩි. දේපල හානිය පැත්තෙන් බරපතල ලෙස වැඩි. මොකද අරක ස්ථාන 9ක උනේ. මේක මුළු රට පුරාම සිදු වුණා. ඒ නිසා මම හිතන්නේ වසර පහක් සිරිය දැමීමේට අමතරව ලොකු වන්දියක් නිම කරන්න සිද්ධ වෙයි. පසුගිය වඩා ශ්‍රේෂ්ඨාධිකාරී කටයුතු කළ ආකාරයෙන්ම අනේ පළයක යන්න පුළුවන් දෙයක් කරපන්. වන්දි අරමුදලක් ඇති කරලා මේ මුසලකිල්ලෙන් කටයුතු කරපු අයිය නායකලාගෙන් අපි දන්නවා පළවතුරු අරමුදලක් තියෙනවා. ඒ අරමුදලම මේ වන්දි අරමුදල බවට පරිවර්තනය කරලා ඊළඟට ක්‍රිප්ටෝ කරන්සි අනාදී එකී තැන්වල ආයෝජනය කරලා තියෙන දේවල් දේවතු වල කොළඹ නගරේ වාණිජ ඉඩම් වල ආයෝජනය කරලා තියෙන එක් ඇමතිවරයාගේ ජනාධිපතිවරයාට නෙවෙයි සමස්ත ඇමති මණ්ඩලයේ වකිලු. දැන් සමහර අය කියන මේ ව්‍යසනය වීන් කරගත්ත එකක්. අනේ කරුණාකරලා කියලා නඩුවක් දාන්න. කියවන්න නැතුව ඉන්න. නඩුවක් දාන්න අපි ලෑස්ති. ඒ වෙනුවට මොකද කරන්නේ? අපි ඒ පිළිබඳව නම් කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. අපේ ප්‍රමුඛ අවශ්‍යතාවය බවට පත් වෙලා තිබෙන්නේ. බිඳ වැටුණු ජන ජීවිතේ නගා සිටවන්න ඕන. ඒ හැම කෙනාම හැමදාම අවතංකතුරු ඉන්න බෑ. හැම කෙනාම තමන්ගේ ජීවිතේ හිත මොකක් වේද අද මොකක් වේද කියලා අනිශ්චිතතාවයෙන් ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපේ අපේක්ෂාව පළමු එක තමයි මේ ජනතාවගේ ජීවිතය යලි යථාවත් කිරීම. ඒ සයි පැහැදිලිව මේ අයවැය වෙනස් විය යුතුයි. මොකද එක පැත්තකින් දැන් කැබ් 1700 ගාණක් ගේනවා වෙනුවට දැන් පාරවල් හදන්න වෙලා තියෙනවා. ඒ හින්දා මම දැන් රාජ්‍ය නිලධාරීන්ව විශ්වාස කරලා මොකද අද අපි දකිනවා ආණ්ඩුව බොහෝ තැන්වල මේ රාජ්‍ය නිලධාරීන්ව රාජ්‍ය ආණ්ඩුවනේ විශ්වාස කරන්නේ නැහැ. ඉතින් එහෙම මේ රට දුවන්න බෑ. ඒ හින්දා අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේ රාජ්‍ය නිලධාරී විශ්වාස කරන්න. සත්තු තොපිට hina වෙනවා යකෝ. ජාත්‍යන්තර සහාය ලැබීම පිළිබඳව ආණ්ඩුව සහ මේ රටේ හැම ආණ්ඩුවක්ම නොයෙක් කාල සීමාවන් වල දිවිච වාතාවරණ අනුව යම් යම් තක්සේරු තියෙනවා. හැබැයි ආණ්ඩුව මේ වෙලාවේ කළ යුත්තේ ඒ ලැබෙන ආධාර මේ රටේ ජනතාවට ඒ සහාය රටේ ජනතාවට ප්‍රමාණිකව බෙදා හරින්න සහ ඒ ජාත්‍යන්තර සංවිධාන සහ රජයන් වලට විනිවිද භාවයකින් යුතුව ඒ කටයුතු කරගන්න අවශ්‍ය පරිසරය හදන එක. ඒ හින්දා ජාත්‍යන්තරයෙන් සහාය ලැබෙනවා නම් ඒ ලබා ගත යුතුයි. ඒ වගේම තමයි තවදුරටත් ඒ ලබා ගත යුතුයි. ඒ හින්දා මේ සඳහා ජාතික වැඩපිළිවෙලක් ආණ්ඩුව සකස් කරනවා. නාමල් මොකද හිතන්නේ තාත්තත් එක්ක කතා කරලා හෙල්පින් හම්බන්තොට කියලා හැදුවා. නරකද? නිකන් මතක් කරලා ඉස්සර තිබ්බා මේක. නාමල් පොඩිම නෑනේ. නාමල් එතකොට හිටියානේ. නාමල් ටිකක් පොඩි ඇති නේ. ඔව්. මේ ඒ හින්දා හෙල්පින් හම්බන්තොට කියලා පටන් ගත්තොත් මොකද හිතෙන්නේ කියලා නිකන් අහන්න.
තමුන්නාසලා වෙලා කෝට්ටුත් එක උගේ ඩ්‍රස් එක ඕගොල්ලෝගේ වෝච් එක ඕගොල්ලෝගේ කන්නඩි බලන්න ලැජ්ජ වෙන්න ඕනේ. තමුන්නාසලා නේද කිව්වේ පාරේ යනවා මේ ඕගොල්ලෝ මේ මොකද බස් වල යනවා. දැන් මම ආවේ අත පික්මියක් දාලා. හොඳ වැඩේ. මගේ කාර් එකක් දීලා හැබැයි මම එක කියන්නම්. මට ඕගොල්ලෝ ගන්න කප් එක ඕනේ නැහැ. තමුන්නාසලාත් වදින්න ඒක. එහෙම නැත්නම් ඒ ලක්ෂ 225 දෙන්න මට අර ගම්වල ගෙවල් නැතුව මිනිස්සු ඉන්නවා. මම ලක්ෂ 10ක් ගන්න කියලා බෙදන්නම්. හැබැයි තමුන්නාසලා විශ්වාස කරලා මම ලියුමක් දෙන්නේ නැහැ. තමුන්නාසලා බෙදන්න කියලා NBBට වැඩ කරපු බල්ලුන්ට නේ දෙන්නේ ඒක. ඒ නිසා කරුණාකරලා දක්ෂ දකේ අර ගෙවල්ෙම නැතිලා දිනා ඒගොල්ලෝට දීලා දිනවා 25000ක්. ලැජ්ජ වෙන්න. මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා මේ විපක්ෂයට බයිනවා ආපහු ආණ්ඩුවට බයිනවා ඊට පස්සේ ලැජ්ජාව වචන භාවිතයේදී පරිස්සම් වෙන්න මම දන්න වචනේ පාවිච්චි කරන්නේ නැත්නම් කන්සාඩ් එක අයින් කරන්න කිසි අවුලක් නැහැ. හැන්සාඩ් එකෙන් අයින් කරන්න මේ මට තේරෙන්නේ සිංහල මෙච්චරයි. මේ ඔබට මේට අවුල්ද? ඌට දීපල් අඳුරු කිරිපි. එලා වගේ වචන බල්ලා කියන්නේ බල්ලා ඉස්සර ඩොග් එකට ඩොග් තමයි කියන්නේ. හරි හැන්සාඩ් ලැජ්ජා වෙන්න ඕනේ. ඔබ මොන කියලා කන්සාඩ් එක අයින් කරන්න මට කතා කරන්න පුළුවන් සිංහල මෙච්චරයි. දැන් පෞද්ගලික අංශයේ ලොකු කණ්ඩායමක් අරමුදලක් පිළිබඳව දාලා තියෙනවා. දැන් ඒක ඇත්තටම හර්ෂඩි සිල්වා මැතිතුමා මේක ඉස්මතු කරා. එහෙම අරමුදල් හදන්න බෑ. ඒ අරමුදල් දෙකක් තියෙනවා. ඒ අපේ ඒකාබද්ධ අරමුදල් කොන්සොලිඩේටඩ් ෆන්ඩ් එක සෙන්ට්‍රල් බැංක් එකකට තියෙන ෆන්ඩ් එක. ඒක ප්‍රයිවට් සෙක්ටර් එකට කළමනාකරණය කරන්න දෙන්න බෑ. මේක DMC එක ඩිසාස්ටර් මැනේජ්මන්ට් කවුන්සිල් එක යටතේ ඇමතිවරු 20 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ඉද්දි ඒගොල්ලෝ ගැන ජනාධිපතිතුමාට විශ්වාසයක් නැද්ද? ප්‍රයිවට් සෙක්ටර් එකේ ආයව ඩිසාස්ටර් මැනේජ්මන්ට් අරමුදලකට ප්‍රධානීන් හැටියට දාන්න. අපිට පොඩි සැකයක් තියෙනවා ඩිසාස්ටර් මැනේජ්මන්ට් එක ප්‍රයිවටයිස් කරන්න යනවාද කියලා. පිස්සු දෙයක්ෝ මූට ඔල්මාරි ඩිසාස්ටර් ආපදා කළමනාකරණය පුද්ගලිකීකරණය කරන්න යනවාද කියන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේගොල්ලෝ කරන්න පුළුවන් ව්‍යාපාරිකයන්ට සල්ලි හොයලා දෙන්න පුළුවන්. හැබැයි මේ අරමුදල තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඕවර්සයිට් එක යටතේ. පාර්ලිමේන්තුවේ ඒක අනුමත කරන්න ඕනේ. එහෙම දෙයක් වෙලා නැහැ. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා 2022 විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා කෝට් කරනවා. ආපදා කළමනාකරණ පනත යටතේ 17 වෙනි වගන්තියේ කියනවා. එතුමාම කියනවා. මේ එතුමා කියන එක. එදා 2022 ඒකාබද්ධ අරමුදලින් ව්‍යසනයකට වියදම් කරන්න මුදල් සභාවේ අරමුදලක් කරා වියදම් කරන්න පුළුවන්. එතකොට ඒක ජාවාරම් කරන්න බෑ. එතුමා එදා ඒක කිව්වට අද ඒ අරමුදල ජාවාරම් කරවන්න බාර දීලා තියෙනවා. හැබැයි කමිටුවට මම දැක්ක මෙතන කෑ ගහනවා ජාවාරම් කාර්යය නේද? අර ඉතින් එයා මම දන්නවා එයාගෙන. එතුමා හිතන හොඳයි. එතුමා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයෙක් කටයුතු කරන 2018 අවුරුද්දේ හන්තානේ බංගලාව ජනවසමට අයිති සමථ විද්‍යාරත්න එතුමාට යෝජනා කරන පරීක්ෂණේ. ඒක දුන්නේ තමන්ගේ බෑනට. මාසෙ කුඩේ ලක්ෂයයි. 2040 වෙනකන් දුන්නා. අවුරුදු 30කට. හරිද? ඉතින් එතුමා අරමුදල් එනකොට එයා වගේ කියලා මෙතන කට්ටියක් හිතනවා. හරිද? එතුමාට මම කියන්නේ හන්තානේ ජනවසමට අයිති බංගලාව තමන්ගේ බෑනර් ලබා දුන්නේ මොන පදනමින්ද කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි. ඔබතුමා කැබිනට් මණ්ඩලයේ කාර්යය කරනවා මෙතුමා. එයාලන්ක ආයතනයේ බස් මිලදී කියන මේ ගිවිසුම අවශ්‍ය කරේ කොහොමද? ඒ අවශ්‍ය කරකට ඇමති කවුද? මේ ව්‍යාපාරික ජාවාරම් කාර්ය කියලා කය ගහන ඇමති ඒ වගේ ඇමති. $1 මිලියන 118ක් අපිට ගෙවන්න සිදු වුණා. ඒක කැන්සල් කරන්න. අපිට බෝනිය යන්නේ කැන්සල් කරන්න. අහිත කරේවට යන්න සිදු වුණා. ඒ ඇමති වෙල මෙතන කියනවා ජාවාරම් කාර්ය මේකට දාලා කියලා. මේ අරමුදලේ දැනට ඒකාබද්ධ අරමුදලට මේ මුදල් යන්නේ මේ පාර්ලිමේන්තුව තමයි මෙම මුදල් පිළිබඳ බලය තියෙන්නේ. හැබැයි මෙතන තියෙන කුරිරු වාසාවක් තියෙනවා. එයි අරමුදල ගැන සැකේ හදනවා. ජාවාරම් කාර්ය වෙනවා කියලා හදනවා. මොකද ඒ වුමනම මේ අරමුදල ශක්තිමත් වෙන්න ඉඩ දෙන්න ඕනේ නැහැ. බලය පිළිබඳ නොනිසි ආසාවකින් පෙළෙනවා මේ മന്ത്രിවරයා. ඒක තමයි දාහක් මරකට කෑ ගන්න. එයා මොකද වෙලා කියන්නේ? සාධාරණද? අරමුදල ගැන සැකයක් හදන්න ඕන. පුරවැසියන් ආණ්ඩුව කෙරේ විශ්වාස කරලා තියෙනවා. ඒ නිසා මුදල් ගලා බාහිර පුද්ගලයන් මීට කලින් කිව්වේ මොකද්ද? ආණ්ඩුවට දෙන්න එපා වෙන වෙන අයට දෙන්න කියලා. මේ දවස්වල හැමදාම මට හඬ මොකද්ද? වෙන වෙන අයට දෙන්න එපා ආණ්ඩුවට දෙන්න කියලා. මම යෝජනා කරන්න කැමතියි ගරු නියෝජක කතානායකතුමනි දැන් අදින් පස්සේ හෙට පාර්ලිමේන්තුව රැස් වෙන්නේ නැහැ. සිකුරාදා රැස් වෙනව නේද? සිකුරාදා රැස් වෙලා අයවැයක් අනුමත කරගන්නව නේද? මට පොඩ්ඩක් කියන්නකෝ බලන්න. මේ අද රටේ තත්ත්වයට මේ අයවැය ඔබිනවද? බයිලා කියන්නේ නැතුව වාඩි වෙන පිස්සා. මේ රටේ තත්ත්වයට සුදුසු අයවැයක් මේ සිකුරාදා සම්මත කරගන්න හදන්නේ. මොකද්ද කළ යුත්තේ? ඇත්තම කතා කරනවා නම් මේ ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් අද උදේ 10 වෙනකොට වාර්තා වෙන ආකාරය විපතටපත් වුණු අවස්ථාවකදී අපි සංවේදී වෙන්නට ඕන. අපි තව දින ගණනාවක් අරගෙන අපි අලුත් අයවැයක් කෙටි කාලීනව දින කිහිපයක් තුළ මේ විපතටපත් වුණු ජනතාවට සහන සලසන අයවැයක්, ආපදාවට ලක් වුණු ප්‍රදේශ ගොඩනගන අයවැයක්, විනාශ වුණු යටවුණු ඒ ජන ජීවිත බල ප්‍රදේශ ගොඩනගන අලුත් අයවැයක් අවශ්‍යයි නේද? මේ නිකම් නොදන්න ලබව කතා කරන්න එපා බාරි. මොනවද මේ සිකුරාදාට අපි කරන්න යන විහිළුව? මහා විපතක් වෙලා මහා සුලිගුණාටුවක් නිර්මාණය වෙලා ඒ සිදුණු විපත තම සතයකටවත් ගණන් ගන්න නැතුව අර එදා කරපු අයවැය කතාවම අපි අනුමත කරන්නට යෝජනා කරනවා. මොන විහිළුවක්ද? ඒ වගේම මම හිතන්නේ අදත් සාකච්ඡා කරා අයවැය මේ අවස්ථාවේදී අදාළ නැහැ. දැන් අලුත් අයවැයක් ගේන්න ඕන වෝටර් account එකක් දාලා මේ මාස දෙක තුල වැඩ කටයුතු කරගෙන යන්න. නේ ආණ්ඩුව මේ අයවැය පිළිබඳව නැවත වතාවක් තමගේ අවධානය යොමු කරොත් හොඳයි කියලා අපි විශ්වාස කරනවා. අපි දින ගණනාවක් සාකච්ඡා කරා කොහොමද ජනතාවට සහනයක් දෙන්නේ ආර්ථිකය අපි සකස් කර තිබෙන සැලසුමට බාධා නොවන පරිදි. ඒක සමහර අය ඉදිරිපත් කරන්න පටන් ගත්තා. මේ අයවැය ලේඛන නතර කරලා අලුත් අයවැය ලේඛනයක් ගේන්න. අපි සූදානම් නැහැ. මේ අයවැය ලේඛනේ අපි සංවර්ධන ඉලක්කයක් තියෙනවා. මේක නිකන් දත්ත එකතුවක් නෙමෙයි. අපි අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට කිව්වා මේ අයවැය ලේඛනේ සකස් කරලා තිබෙන්නේ යම් ආර්ථික උපාය මාර්ගයක් සම්පූර්ණ කරගෙන මේ අරමුණින්.
අපි ඒක අකුලන්නේ. මම දැක්ක තව හිටපු නායකයෙක් කියනවා අන්තර්කාල අයවැයක් ගින්නේ. අපි මේ 2026 සඳහා ඉදිරිපත් කළ තියෙන අයවැය ලේඛනය අපේ රට තිරසාර ලෙස ආර්ථික සංවර්ධනය අත්පත් කර ගැනීම සඳහා සකස් කොට තිබෙන න්‍යාය පත්‍රයේ කොටසක්. අපි ඒක නතර කරන්නේ. හැබැයි ඒ අයවැය ලේඛනයේ යම් කොටස් අපි කල්පනා කරන ප්‍රමුඛතාවයේ මේ ව්‍යසනයට යොදවා ගන්න පුළුවන්ද කියලා. ඉතින් අපි කල්පනා කරනවා මාර්ග අමාත්‍යාංශය වෙන් කළ තියෙන මුදල් වලින් මම හිතන්නේ බිලියන 40කට ආසන්න ප්‍රමාණයක්. ඒකෙත් අපි කුඩා පාරවල් හදන්න මිලියන 24000ක් වෙන් කළ තියෙන මාර්ග සංවර්ධන අධිකාරියට. පළාත් සභාව වලට කුඩා පාරවල් හදන්න මිලියන 15000ක් වෙන් කළා තිබෙනවා. කියන්නේ මිලියන 39000ක් තියෙන කුඩා පාරවල් හදන්න. ඉතින් මේ ව්‍යසනයට පත්වලා තියෙන පාරවල් තමයි. ඒකේ යම් ප්‍රමාණයක් මෙතන වැය වෙනවා. ඒ වගේම පාරවල් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වෙන් කළ තියෙන මාර්ග සංවර්ධන අධිකාරියට මුදල්. ඒ මුදල් මේ මාර්ග ප්‍රතිසංස්කරණයට යම් ප්‍රමාණයක් යොදව ගන්නවා. ඒ නිසා යොදලා තියෙන මුදල් වලින් බිලියන 40ක් මේ ආපදාවට මාර්ග සංවර්ධනයෙන් යොදා ගැනීම හැකියාව තියෙනවා. පළාත් සභාව වලට අපි කියලා තියෙනවා වෙන් කළ තියෙන මුදල් වලින් යම් ප්‍රමාණයක් මේ ව්‍යසනයට පත් වුණු ප්‍රදේශවල පාරවල් සංවර්ධනය කරන්න යොදන්න. ඒ කියන්නේ අපි අයවැය ලේඛන අකුලන්නේ නැහැ. ඒ ආර්ථික උපාය මාර්ග සකස් කර ගැනීම එසේම තබා ගැනීම යම් මුදල් ප්‍රමාණයක් ප්‍රමුඛතාවය මෙතෙන්ට